ජය වේවා මිතුරුනි ජයෙන් වේවා. මේ දින්නේ මම යූස් කරන බේසික් බඩු ටික ගොඩක් වෙලාවට මම පාවිච්චි කරන මෙටල් පිලර් එක තමයි මේ දින්නේ SF ළඟේ මෙටල් පිලර් එක. මේක පාවිච්චි කරන ප්‍රධාන හේතුව තමයි මේකේ හાર્ඩ්නස් එක මේ කාට පේනවද? රෝස පාටයි. මේ හાર્ඩ්නස් එක රෝස පාටයි. ඒ ගොඩක් වෙලාවට මම මේක පාවිච්චි කරන්නේ වෙනද පොලේ තියෙන ගොඩක් මෙටල් පිලර් වල බොඩි පිලර් වල මෙටල් පිලර් වල හાર્ඩ්නස් එක සුදු පාටයි. සොප් කට් සුපර් කට් ඇප්ලයි වගේ ගත්තොත් එහෙම ඒ හાર્ඩ්නස් එක සුදු පාටින් හින්දා මේ ගොඩක් වෙලාවට කඩේ බඩු දෙන පොරට මම මාරු වෙනවා. එහෙම වුණාම වෙන්නේ මේ සමහරවිට බොඩි බිල්ඩර් එක අපි ඇප්ලයි කරනකොට ඇප්ලයි කරලා සෑන් කරනකොට පොඩි පොඩි පින් හෝල් හිටිනවා. ඒ කියන්නේ කිමිකල් රියැක්ෂන් එකක් වෙලා තමයි වෙන්නේ. ඉතින් මේ මිඩල් පිලර් එක මේ බොඩි පිලර් එක SF ලාගේ මේක සුපිරි. මේක ඇත්තටම බටර් වගේ ලොකු ගණකම් ලොකු වලවල් වහන්න බෑ. මේ කැටලොයි ඔස්තාරලට නම් මේක හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂනල් විදිහට ජොබ් එකක් කරන මිනිස්සුන්ට මේක ඇත්තටම පට්ට. මේක ඇත්තටම පට්ට. සහ මේ අනිත් බඩු ඔක්කොම නිපොන් ළඟින් තමයි පාවිච්චි කරන්නේ. ගොඩක් වෙලාවට ලැකරකත් මම නිපොන් ළඟ යන මම ලැකර ටින් එක ඇත්තටම නෑ මෙයාට පෙන්නන්න. මේ විදිහට මම පාවිච්චි කරන මේ මගේ එපොක්සි ෆයිබර් එක. ඒකේ එපොක්සි ෆයිබර් එක මේක සති සුපිරිය. මේ මුලින්ම කියන්න ඕනේ මෙන්න මේක. මේ කිසිම බ්‍රෑන්ඩ් එකකින් මට රුපියලක දෙයක්වත් හම්බෙන්නේ නෑ. මම මේක කියන්නේ මගෙන් වැඩ කරගෙන කස්ටමර්ස්ලාට පෙන්නන්න තමයි මම මේක දාන්නේ. මොකද දුර ඉඳන් වාහන ගෙනාවු කස්ටමර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ දන්නේ නෑ පාවිච්චි කරන බ්‍රෑන්ඩ් මොනවද කියලා. ඉතින් එයාට දැනගන්න සහ අපේ ගෑරේජ් එකේ වැඩ කරන බඩු මොනවද පාවිච්චි කරන බඩු මොනවද කියලා පෙන්වන්න තමයි මේ මම මේක ගෙනාවේ වීඩියෝ ගෙනාවේ මම පාවිච්චි කරන මේවා. මේ මට කිසිම ලාභ ප්‍රයෝජනයක් නැහැ. කිසිම විදිහකින් බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරන්නේ නැහැ. ඉතින් මේ මෙටල් බිල්ඩර් එක පාවිච්චි කරන්නේ මේ පයිමර් මේ එපොක්සි පයිමර් එක තමයි පාවිච්චි කරන්නේ. ඒකට අනිවාර්යෙන් මේ හાર્ඩ්නස් ස්ලෝ ඩිනර් එක තමයි නිපුණ ළඟ යන්නේ. මේක තමයි පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් අපි පේන්ට් ජොබ් එකක් කරද්දී අනිවාර්යෙන්ම බොඩි එක සම්පූර්ණයෙන්ම තහඩුරු සෑන් කරනවා. සෑන් බ්ලාස්ට් කරනවා, වයර් බ්ලාස්ට් කරනවා. ඒ විදිහට සෑම් කරගෙන මේ ප්‍රයිමර් එක එපොක්සි ප්‍රයිමර් එක යනවා. ගිහිල්ලා සාමාන්‍යයෙන් ඩස් කෝඩ් එකක් ගහලා ගයිඩ් කෝඩ් එකක් ගහලා සාමාන්‍ය ප්‍රමාණයේ වලවල් හවුනොත් අපි මේ මෙටල් පිලර් එක පාවිච්චි කරනවා. ඊට පස්සේ නැවත තහඩු මතුනොත් එපොක්සි ගහනවා. ගහලා තමයි 2K පිලර් එකට යන්නේ. මේ දිනේ පාවිච්චි 2K පිලර් එක. මේකත් හොඳ පිලර් එකක්. මේකේ හાર્ඩ්නස් එක ඉක්ම ගල් වෙනවා. මේක පාවිච්චි කරන කට්ටියට මම කියනවා මේක බය වෙන්න එපා. මේ හાર્ඩ්නස් ගල් වෙන්නේ නැහැ. මේක අරලා තිබ්බත් ගල් වෙන්නේ නැහැ. වගකීමෙන් කියන්නේ. වගකීමෙන් කියන්නේ කඩේ අයවත් තාම දන්නේ නැහැ. කඩේ අය දන්නේ නැහැ මේ ගල් වෙනවද කියලා මේ ගල් වෙන්නේ නැහැ. හැබැයි මේ හાર્ඩ්නස් ගල් වෙනවා. මේක හරියටම ගල් වෙනවා. ඉතින් මේ ෆයිබර් පිලර් එක තමයි පාවිච්චි කරන්නේ. මේක පාවිච්චි කරලා අපි ආයෙ ගයිඩ් කෝඩ් එකක් යනවා. ඒ ගයිඩ් කෝඩ් එකෙන් පස්සේ අපිට අහුවෙන චූටි චූටි ඩාර්ක් ස්පොට් තියෙනවා නම් පින් හොල් අහුවෙනවා නම් අපි පාවිච්චි කරන සුපිරිම පොටි එක තමයි මෙන්න මේක. මෙන්න මේ නිපොන්ලයි පොලිස්ටර් පොටි එක. මේක සුපිරි. මේක ඇත්තටම 100% සුපිරිම කියත හැකි. මොකද ඒ තරම් ස්මූත්ලි අදින්න පුළුවන්. ඇත්තටම මාරම ස්මූත් ප්‍රොෆෙෂනල් වැඩකට සුපිරි. ඉතින් අපි රිවිල් පේන්ට් කළා වුණාට අපි මීට වඩා ලොකු වාහන පේන්ට් කරලා දිනවා මීට කලින්. දැන් අපි ගරාජ් එකේ තියෙන වර්ගඵලයත් එක්ක පොඩි වාහන විතරයි කරන්නේ. ඉතින් මේ පොලිස්ටර් පොටි එක ඇත්තටම රෙකමන්ඩ් කරනවා සුපිරි කියලා. මොකද මේ ප්‍රොෆෙෂනල් විදිහට වැඩක් කරන්න පුළුවන්. මේකේ හાર્ඩ්නස් එකේ දින වකමානු ගහ ලෙවල් තියෙනවා. විනීත භාවයක් තියෙනවා. ටෙක්නොලොජි එක ජපන් තාක්ෂණයෙන් කියලා ගහලා තියෙනවා. ඉතින් බයරද පාවිච්චි කරන්න පුළුවන් හොඳ ස්මූත්. අනිත් එක තමයි මේව දාලා සෑන් කරද්දී සාමාන්‍ය වෙන පොටි එකක් දාලා සෑන් කරනවා වගේ නෙමෙයි මේ පොටි එකට ප්‍රමුඛත්වය දීලා මේ පොටි එක විතරක් සෑන් වෙනවා. ඒක නිසා වෙන තැන්වල නැවත ෂැඩෝ එකක් හිටින්නේ නැහැ. මේ පොටි එක පාවිච්චි කරලා මේ පොටි එක සෑන් කරගනිද්දී වෙන තැන්වල මේ වෙන තැන් වල බහැලා නැවත වලවල් හැදීමේ ප්‍රවණතාවයක් ඇති වෙන්නේ නැහැ මේක. හරිද? 1K පොටි පාවිච්චි කරන්න එපා. 1K පොටි පාවිච්චි කළොත් අනිවාර්යයෙන් මඤ්ඤොක්ක පොතු වගේ ගැලවිලා යනවා. රබර් පට්ට වගේ ගැලවෙනවා. පාවිච්චි කරන්න 1K පොටි. ඉතින් ඔයාලා වැඩ කරනකොට අනිවාර්යයෙන් මේ පොටි පාවිච්චි කරන්න කියලා කියනවා. ඒ වගේ තමයි මේ සුපර් ඩිනර් එක. මේක තමයි පේන්ට් වලට පාවිච්චි කරන ඩිනර් එක. ඉතින් මේ 2K පිලර් එකටයි මේකටයි දෙකටම පාවිච්චි කරන්නේ මෙන්න මේ ස්ලෝ ඩිනර් එක. මේක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ බ්‍රෑන්ඩ් වලින් තමයි අපි වැඩ යන්නේ. අපි ගොඩක් වෙලාවට වයර් බ්‍රෂ් වලින් සෑන් කරනවා, කප් බ්‍රෂ් දානවා, ස්ලැබ් ඩිස්ක් වලින් ඊට පස්සේ සෑන් පේපර් වලින් සෑන් බ්ලාස්ට් අනිවාර්යයෙන්ම කරනවා. ඉතින් ඒක කරගන්න අපි එහෙම මහන්සිලා කරගන්න ජොබ් එකක් මම දැකලා තියෙනවා ගොඩක්. මේ ශේෂ්ත්‍රයේ ගොඩක්ම 3 wheel bike කරන කට්ටිය ගොඩක් හොඳට සෑන් කරනවා. නමුත් පාවිච්චි කරන 1K වයිමර් එකක් එහෙම නැත්නම් බාල වයිමර් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මම කියනවා මීට වඩා හොඳ බ්‍රෑන්ඩ් වලට යන්න පුළුවන්. නමුත් අපි ඊටාම සාධාරණ මුදලකට තමයි වැඩ කරන්නේ. ඉතින් මේ සාධාරණ මුදලෙන් කස්ටමර්ට සහ ඒ වාහනේ පැවැත්මට කිසිම බාධාවක් නැති කාලයක් පවතින බ්‍රෑන්ඩ් තමයි මේවා. ඉතින් ඒ නිසා මේවා යූස් කරලා ප්‍රශ්නයක් නෑ. අපිට පොඩි පාඩුවක් තිබ්බත් කස්ටමර්ට මේ වාහනේ සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
ඉතින් ඒක තමයි කියන්න උනාම තිබ්බේ. ගොඩක්ම ඕගොල්ලෝ අනිවාර්යෙන් බොඩි බිල්ඩර් එක. ඒ කියන්නේ මෙටල් බිල්ඩර්. කැටලොග් එකේ ඉල්ලන්න එපා කවදාවත් කැටලොග් එකේ ඉල්ල ඇත්තම දෙයක් නැහැ. මේවා මෙටල් බිල්ඩර් නැත්නම් බොඩි බිල්ඩර් එක ගහ ලෙවල් දිනවා. ඉතින් මේ වගේ විනීතභාවයක් තියෙන හાર્ඩ් එකක් පාවිච්චි කරන්න මට අහුවෙලා තියෙන මේක විතරයි. ඉතින් මේකේ රෝස පාටින් හින්දා මේ හાર્ඩ් එක මාරු වෙන්නේ නැහැ ඒක මට විශ්වාසයි. ඒ නිසා මේව පාවිච්චි කරද්දී අනිවාර්යයෙන්ම මේ හાર્ඩ් 100ට 2යි දාන්නේ. හරිද? කොටස් මෙටල් බිල්ඩර් හරි ඒ වගේම පොලිස්ටර් පොඩි හරි 100ක් ගත්තොත් කොටස් මේ දෙකේම හાર્ඩ්නර් පාවිච්චි කරන්නේ 2යි 100ට 2යි. ඉතින් හොඳට කලවම් කරගන්න හොඳ මික්ස් කරගන්න මික්ස් කරලා පාවිච්චි කළාම වේලෙන පරක් වුණාට හොඳටම ශක්තිමත් හොඳ බොන්ඩයක් ගෙනවා මේ. ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඉතින් මොන හරි ඉගෙන ගන්න දේවල් තියෙනවා නම් දැනගන්න ඕන දේවල් තියෙනවා නම් අපිට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපේ channel එක subscribe කරන්න. අපි අලුතින් channel එක පටන් ගත්තේ. subscribe කරලා අපිට support එකක් දෙන්න. අනිවාර්යෙන් A to Z සෑම සියල්ලම කියා දෙනවා. දන්නේ එක පැනල් එකක් පේන්ට් කරගන්න ලේසි ක්‍රම ගොඩක් අය හංගලා කියා දෙන්නේ නැහැ. මොකද ප්‍රැක්ටිකලි සමහර දේවල් තර්කානුකූලව කිව්වහම මේ දේවල් හරියට කරන්න බෑ. ඉතින් ප්‍රැක්ටිකලි කරනවා නම් අනිවාර්යෙන් කරන විදිහ කියා දෙන්න ඕනේ. ඉතින් ඒ කරන කියන දේවල් ඉස්සරහට කියා දෙනවා. අනිවාර්යෙන් දන්නේ නැති ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් අහන්න අපි යූස් කරපු ප්‍රොඩක්ට් තියෙනවා. අපි අනිවාර්යෙන්ම කියා දෙනවා. ඉතින් පොඩි පොඩි ට්‍රික්ස් තියෙනවා අපි කියා දෙනවා. අනිවාර්යෙන් ඉතින් අපේ channel එක subscribe කරලා අපිට comment එකක් දාන්න. අපේ වීඩියෝ share කරලා like කරන්න. ඉතින් එහෙම වුණාම තමයි අපි motivate වෙන්නේ. මොකද වැඩ කරන ASCII ඇත්තටම වැඩ ගොඩක් ඉරලා දින වැඩ ASCII මේ වීඩියෝ එකක් ගන්නේ ඔයාලට යහපතක් වෙන්න. මොකද සමාජය දැනුවත් වෙන්න අප්ඩේට් වෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ වීඩියෝ එකක් ගන්න. ඉතින් අනිවාර්යෙන්ම අපිට support එකක් දෙන්න කියලා ඉල්ලනවා. එහෙනම් ඉස්සරහට හම්බෙමු. අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම තමයි අනිවාර්යෙන් comment එකක් දෙන්න මොනවද අවශ්‍ය කියලා දැනගන්න ඕන දේ තියෙනවා නම් අනිවාර්යෙන් කියන්න. අනිවාර්යෙන්ම කියා දෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා.